යාළුවනේ මෙන්න බලන්න මේ මං කියන්නේ මිනිස්සුන්ට මේ වගේ වැඩ කරන්න ඕනේ නැහැ තිරිසන් වැඩ. මම මේ රෑප් මේ පැකේජ් එක දාගෙන ඉන්නේ ගියාට පස්සේ මේ බල්බ් කටව් දෙන්නෙක් මෙන්න මෙහෙම ගෙනත් දාලා ගිහිල්ලා තිනා මේ පාරක බලන්න මේ පාරට කොච්චර කිට්ටුද මෙන්න සුදුයිය. බලන්න මේ වාහන යනවා පාරට කොච්චර කිට්ටුද. ඒ වගේ වැඩ කරන්න හොඳ නැහැ. ඇත්තටම මේ ඒ වගේ වැඩ කරන්නේ තිරිසන්. ඒ කියන්නේ බලන්නකො මේ අහිංසක පැටව් දෙන්න දැන් රැයට මොනවා කරන්නේ කියන්නේ. බඩින්ගත් දැන් අපිට පුළුවන් විදිහට අපි මේ ගෙන අපේ කෑම එකකින් අපි පොඩ්ඩක් දීලා යනවා. ඒ වගේ දේවල් මේ කියන්නේ මම මේ ඒත් මගේ අර වීඩියෝ වල views ගන්න ආරෙදි මම මෙහෙම කරන දෙයක් නෙවෙයි. අවංකවම කිව්වොත් යාළුවනේ මේ වගේ වැඩ කරන්න හොඳ නැහැ. බලන්න මේ අහිංසක පැටව් දෙන්න ඇත්තටම දැන් රෑ වාහනයකට හවුනොත් මොනවා කරන්නේ. මට පුළුවන් දෙයක් තියෙනවා නම් මම මේ සතුටුට කරනවා. මට මේ අපේ ගෙදර එහෙම අරන් ගිහිල්ලා එහෙම කියන්න දැනක් නැහැ. මේ වගේ වැඩ කරන්න ඕනේ. කියන්නේ මේ වගේ වැඩ කරන් තියුසන් බලන්න මේ පාර මැද මේ සුදු විල කරමින් වාහන යනවා පේනවනේ. ඒක වාහනයකට යට වුණොත් ඒක පාපයක්. ඒ වැඩ කරන්න එපා යාළුවෝ. මේ වීඩියෝ එක මේ පුළුවන් තරම් ෂෙයා කරන්න. මේ වගේ වැඩ මේ ඇත්තටම මිනිස්සු ලංකාවේ මිනිස්සු නේ. මේ වගේ වැඩ කරන්න පුළුවන් තරම් සතුටුට පිටක් වෙනවා නිසා මේ අහිංසක සතුන්ට මේ අපි කැම ටික දීලා යමු මේ පව්. කොහෙට හරි මට පුළුවන් තැනක් තියෙනවා නම් මං ගිහිල්ලා හිමිට කියලා යනවා. ඇත්තටම යාළුවනේ මේ වගේ දේවල් කරන්න මේ දැක්කත් මේ බනින්න. මොකද මේ ඇත්තටම හොඳ නැති වැඩ මේවා මේ. ගන්න කොච්චර පවුද කියලා ඇත්තට. මොන බාන මේ අහිංසක කටව් දෙන්නේ කර බය අර දුවනවා කැලෑවට. බය වෙලා ඉන්නේ මේ වෙලාවේ. මේ වගේ වැඩ මේ ඇත්තටම කරන්න එපා. හැම කෙනෙකුටම කියන්නේ මාමලා නැන්දලා අයියලා අප්පලා නංගිලා මල්ලිලා හැම කෙනෙකුට කියන්නේ මේ වගේ සත්තු ඉන්නවනම් මෙහෙම මේ ගිනින් දාන්න එපා පව්. කියන්නේ මේ වගේ දේවල් කරනවා කියන්නේ ඇත්තටම බලන්න. මේවා කරනවා කියන්නේ තිරිසනෙකුටත් වැඩිය තිරිසනෙක් වගේ මිනිස්සෙක් තමයි මේ වගේ දෙයක් කරන්නේ. කොච්චර මේ දේනවනේ. බල්ලෝ හදලා ඉවර වෙලා පැටව දානකන් ඉඳලා අන්තිමේදී ගෙනත් දානවා මේ පාරවල් අයිනට. කොච්චර පාපයක්ද බල. මේ වගේ දේවල් කරන්න එපා යාළුවනේ. හැබැයි කියා කවුරු හරි වතුර අරගෙන ගෙනත් කියලා ගිහිල්ලා තියෙන්නේ. එහෙම තිබ්බත් ඉතින් ඒක ඇත්තටම පව් වැඩක්. මේ බෝරු කියන්නේ මෙන්න මේ කාඩ්බෝඩ් ගෙනත් දාලා මේ බල්ලාට ඉන්නේ සැපට හදලා කියලා ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණත් යාළුවනේ ඒක ඇත්තටම පව් වැඩක්. එහෙම ගෙනත් දානවා කියන්නේ බලන්න මොනේ කාරක් අයිනේ. පන්සල කාරෙම නම් කමක් නැහැ කාලා බීලා ඉන්න හැරි කියලා. එයාලට අනතුරක් නෑ. දැන් බලන්න මෙතන කාර අයින කොච්චර අනතුරක්ද කියලා. මහා මාර්ගයක් අයින් මෙහෙම දාලා යනවා කියන්නේ. යාළුවනේ පුළුවන් තරම් ෂෙයා කරලා හෙල්ප් එකක් දෙන්න. මේ වගේ වැඩ කිසිම කෙනෙක් කරන්න හොඳ නැහැ. බලන්න කොච්චර බඩගින්නකද ඉන්නේ මේ දීප් කැමරේ ඔක්කොම කෑවා. ඒ වගේ වැඩ